ඉස්සර අනුරාධපුර යුගය වගේ ඈත කාලෙදී දැන් තරම් සාක්ෂරතාවයක් නොතිබුණු සාමාන්‍ය ගැමි ගිහි මිනිසුන් පවා සෝවන් සකෘදාගාමි අනාගාමි තත්ත්වවලට පත් වුණා. ඉස්සර කතාවට කියන්නේ කඨින පින්කමක් ඉවර වෙනකොට ගමෙන් භාගයක් සෝවන් සකෘදාගාමි අනාගාමි තත්ත්වයට පත් වෙනවා කියලා. ඒ කාලේ එහෙම වෙන්නත් දැන් කාලේ එහෙම නොවෙන්නත් හේතුව මොකක්ද? අපි කොහොමද නැවත ඒ තත්ත්වයට පත් වෙන්නේ? ඒ කාලේ මිනිසුන් අනුගමනය කළ එක ක්‍රමයක් මම ඔයාලට දැන් කියලා දෙනවා. අපි හැමෝම වගේ පන්සල් යනවා. ගෙදර බුදු පහන තියනවා. වෙසක් කාලයට වෙසක් කූඩු හදනවා. තව දානමාන පින්කම් වල යෙදෙනවා. මේ හැම දෙයක්ම ආමිස පූජා කියලා තමයි අපි අහලා තියෙන්නේ. එතකොට මේ ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාවකට හරවගන්නේ කොහොමද? ඒ වගේම තව කට්ටියක් කියනවා පිළිම වලට මල් තියන එක වැඩක් නෑ. පූජාවල් තියන එක වැඩක් නෑ. ආමිස පූජාවල විතරක් නිරත වීමෙන් වැඩක් නෑ කියලා. එය ප්‍රතික්ෂේප කරනවා. අපි හැමෝම එක එක විවිධාකාර වූ මතමතාන්තරවල එළඹගෙන ඉන්නවා. අපේ බෞද්ධ සංස්කෘතියෙන් සහ බෞද්ධයින් අතින් ගිලිහී ගිය අමතක වෙලා ගිය ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාවට හරවගෙන ජීවියන් පවා සෝවන් සකෘදාගාමි අනාගාමි ඵලවලට පත් වූ ඒ මනස සකස් කරගන්නා වූ සරල ප්‍රතිපදාව ගැන අද මම කියලා දෙන්න හිතුවා. අපි සරල ක්‍රියාවකින් පටන් ගමු. අපි හැමදෙනාම ගෙදර බුදු පහන තියන්න හරි පන්සල් යන්න හරි මල් කඩලා මල් වට්ටි සකස් කරනවා. මේ ක්‍රියාවලිය භාවනාවට හරව ගන්න ආකාරය අපි ඉගෙන ගමු. මෙය භාවනා ක්‍රම කීපයකට හරවා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් මම මූලිකවම ඕනෑම බෞද්ධයෙක් තුළින් පළමුව වැඩිය යුතු භාවනාවක් වන බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති යන අනුස්සති භාවනාවන් වැඩීමට මේ මල් උපකාර කරගන්න ආකාරය කියලා දෙන්න. මොකද කියනවා නම් බෞද්ධ භාවනාව තුළ ශ්‍රද්ධාව අනිවාර්ය අංගයක්. ප්‍රඥාව පමණක් තියෙන කෙනා කපටියා, ශ්‍රද්ධාව පමණක් තියෙන කෙනා මෝඩයා. එහෙම තමයි බෞද්ධ දර්ශනය තුළ කමඨහන් තුළ මම අහලා තියෙනවා. එතකොට නිවන් දකින්න අවශ්‍ය කෙනෙක් තුළ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව යන දෙකම එක සමානව තියෙනවා. ඒකෙදි මූලික පියවරක් තමයි ශ්‍රද්ධාව ඇති කරගන්න එක. සාමාන්‍යයෙන් අපි මල් කඩන්නේ කොහොමද? අපේ හිතට එන එක එක දේවල් හිතා ඔහේ සිතුවිලි පෙළක් එක දිගට හිතේ ගලාගෙන යන අස්සේ පුරුද්දට වගේ මල් ටික කඩලා බෑග් එකට හරි වට්ටියකට හරි දාගන්නවා. ඊට පස්සේ ඒ මල් ටික පන්සලට අරන් ගිහිල්ලා මල් ආසනයෙන් තියලා ගාථා කියලා වඳිනවා. ඒ වෙනුවට මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න. කඩන මලක් ගානේ සිහියෙන් කඩන්න. මේ ආකාරයට කරන්න. මම මේ මල ත්‍රිවිධ රත්නය උදෙසා පූජා පිණිසම කඩාගන්නේ කියලා මලක් ගානේ හිතමින් මේ මල් ටික කඩා ගන්නවා. එහෙමත් නැත්නම් එයාට පුළුවන් බුදු ගුණ සිතන්න. මලක් ගානේ බුදුන් වහන්සේගේ ගුණ මේ ආකාරයෙන් හිතමින් අපි කඩා ගන්නවා. අප්‍රමාණ වූ ගුණ සතු ශ්‍රේෂ්ඨ වූ ඒ බුදුන් වහන්සේට පූජා පිණිස මම මේ මල කඩා ගන්නවා. අපි වෙනුවෙන් එක දවසක් නෙවෙයි, එක අවුරුද්දක් නෙවෙයි, එක ආත්මයක් නෙවෙයි, හිතා ගන්න බැරි තරම් කල්පාන්තර අවුරුදු ගාණක් කිසිම ගුණයක් නැති අපි වගේ මිනිසුන් සත්වයින් මේ සංසාර චක්‍රයෙන් මුදවන්න හිතාගෙන අප්‍රමාණ වූ මහන්සියකින් කැපකිරීම සිදු කරපු ඒ ගෞතම බුදුන් වහන්සේ උදෙසා පූජා පිණිස මම මේ මල කඩා ගන්නවා. මේ මල පූජා වේවා. මේ ආකාරයෙන් මලක් ගානේ සිතනවා. මේ ලෝකයේ කොතරම් ඉගැන්වීම් තිබුණත් නිවන පිණිස හේතු වන ඉගැන්වීමක් දහමක් තියනවා නම් ඒ බුද්ධ ධර්මය තුල පමණයි. ඒ ධර්ම රත්නයට පූජා පිණිස මම මේ මල කඩාගන්නේ. මේ මල පූජා වේවා. බුදුන් වහන්සේ සමයේ පටන්
මේ දක්වා මේ ධම නොනැසී පවත්වාගෙන එන්න හේතු වුණේ වෙන කවුරුත් නෙවෙයි. ඒ උතුම් සංඝරත්නය. උන්වහන්සේලාගේ කැපකිරීම අප්‍රමාණයි. දුෂ්කරතාවලට මුහුණ දෙමින්, ඒ වගේම විවිධ ආක්‍රමණිකයින් අතින් මැරුම් කමින්, සාගත කාලවල පවා මේ ධර්මය කටපාඩමින් මේ නිර්මල දහම විනාශ වෙන්න නොදී සමහර ආක්‍රමණික අවස්ථාවල ජීව සිටමින් පවා මේ ධර්මය අද දක්වා රැකගෙන එන්න කැපවුණු ඒ උතුම් සංඝරත්නයට සහ උතුම් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ මාර්ගයට පිළිපන්න ඒ උතුම් සංඝරත්නයට පූජා පිණිස මම මේ මල කඩා ගන්නවා. මේ මල පූජා වේවා. ඒ ආකාරයෙන් අපිට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ සිතමින් මේ මල් කඩන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ මල් වට්ටිය නිකන් නෙවෙයි හදන්නේ. මලක් ගානේ නැවතත් අර විදිහට ගුණ සිතමින් සකස් කරගන්නවා. එතකොට මේ මල් වට්ටිය කඩලා මල් වට්ටියක් හදන්න විනාඩි 10ක් හරි 15ක් හරි ගියා නම් ඊට වැඩි කාලයක් ගත කරා නම් ඔයා ඒ කාලය පුරාවටම බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති යන භාවනාවකයි නිරත වෙලා තියෙන්නේ. මේ කාලය තුලදී ඔයාගේ හිතට ද්වේෂසිතක් එන්න තියෙන හැකියාව අඩුයි. රාගසිතක් එන්න තියෙන හැකියාව අඩුයි. මෝහසිතක් එන්න තියෙන හැකියාව අඩුයි. මේ කාලය පුරාවටම ඔයා පන්සිල් සමාදන් වුණේ නැතත් ඔයා අතින් හොඳ ශීලයක් රැකලා තියෙනවා. කායික ක්‍රියාවක් විතරක් නෙවෙයි භාවනාවක් කියලා තියෙනවා. ඔයා නිකම් මල් වට්ටියක් සකස් කරලා නෙවෙයි සිහියෙන් යුතුව ප්‍රඥාවෙන් යුතුව ආමිස ප්‍රතිපදාවකයි යෙදිලා තියෙන්නේ. ඔබ අප්‍රමාණ කුසලයක් මේ කාලේ පුරාවට රැස් කරගන්නවා. නිකම්ම කුසලයක් නෙවෙයි ත්‍රි හේතුක කුසලයක්. නිවන් දකින්න හේතු වෙන ත්‍රි හේතුක කුසලයකුයි ඔයා රැස් කරගන්නේ. මේ ආකාරයට මල් වට්ටියක් විතරක් නෙවෙයි පෑන් පූජාව සහ අනෙකුත් සියලුම ආමිස පූජාවන් සිදු කරන්න පුළුවන්. පෑන් වීදුරුව පිරිසිදු කරනකොට හිතන්න පුළුවන් ත්‍රිවිධ රත්නය උදෙසා පූජා පිණිසමයි මම මේ පෑන් වාදනය සකස් කරන්නේ. පහනක් පත්තු කරනකොට හිතන්න පුළුවන් පහන පිරිසිදු කරනකොට පහන තිරේ දානකොට පොල් තෙල් දානකොට ඒ හැම ක්‍රියාවකදීම ත්‍රිවිධ රත්නය උදෙසා පූජා පිණිසම පූජා වේවා කියලා මේ ආකාරයෙන් සිතමින් මේ පහන පත්තු කරන්න පුළුවන්. ජීවමාන බුදුන් වහන්සේ වැඩ ඉන්නා ස්ථානයක් පිරිසිදු කරනවා කියන චේතනාවෙන් ඔබට ඔබේ ශ්‍රමය ත්‍රිවිධ රත්නය උදෙසා පූජා වේවා කියලා සිතමින් මිදුලම දින්න පුළුවන්. ගිලන්පස සකස් කරනකොට ඒ ආකාරයෙන් සිතමින් ගිලන්පස සකස් කරන්න පුළුවන්. ගෙදර ඉඳන් පන්සලට යනවා නම් අඩියක් ගානේ බුදු ගුණ සිතමින් ගමන් කරන්න පුළුවන්. පන්සල් යන්න කලින් ශරීරය පිරිසිදු කරනකොට හිතන්න පුළුවන් මම ත්‍රිවිධ රත්නය උදෙසා පූජාවක් සිදු කරන්නයි මේ මගේ කය පිරිසිදු කරන්නේ. මම කයෙන් පවා පිරිසිදු වෙලා මේ පූජාව කරන්නේ. මේ පිරිසිදු වීම පවා මේ කායික ක්‍රියාව පවා ත්‍රිවිධ රත්නය උදෙසා පූජා වේවා. මේ ශ්‍රමය පූජා වේවා කියලා හිතන්න පුළුවන්. දැන් අපිට සාමාන්‍යයෙන් පන්සලකට ගිහින් එන්න හරි සවස බුදු පහන තියන්න හරි අඩුම ගානේ පැය භාගයකට වඩා යනවා. මේ කාලය පුරාවටම ඔයාට එක දේවල් අනිත් අය එක්ක කතා කර ඉන්නේ නැතුව, ඕපදූප කතා කර වැඩකට නැති දේවල් හිතා ඉන්නේ නැතුව මේ ආකාරයේ සරල භාවනාවක් මගින් ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාවකට හරව ගන්න පුළුවන්. රුවන්වැලි සෑය වගේ ස්ථානවල අපි දැකලා තියෙනවා ලස්සනට සකස් කරලා කරන පූජාවන්. මාස ගණන් කැප වෙලා කරන පූජාවන්. මේ වගේ පූජාවක් ඉවර වෙනකොට කෙනෙක්ට මාර්ගඵලවලට පවාපත් වෙන්න මේ ආකාරයෙන් ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාවකට හරවා ගැනීමෙන් මගින් හැකියාව ලබා ගන්න පුළුවන්. ඉස්සර අනුරාධපුර යුගයේ වගේ කාලවල ගිහියන්ට එච්චර දැනුමක් තිබුණේ නැහැ. සාක්ෂරතාවයක් තිබුණේ නැහැ. හැබැයි ඒ කාලේ ගොඩක් ගිහි අය පවා සෝවන් සකෘදාගාමී තත්ත්වයන්ට පත් වෙලා හිටියා. බොහොමයක් පිළිමයන් ගිහියන් අතින් නිර්මාණය වෙනවා. මේ පිළිම පවා නෙරුම් ලද්දේ ඔවුන් මේ ආකාරයේ සරල නමුත් ගැඹුරු භාවනාවල නිරත වෙමින්. ඒ කාලයේ මේ පොළොව තලේ රහතුන්ගෙන් අඩුවක් නැතුව පිරී තිබුණේ මෙන්න මේ හේතුව නිසායි. සෑම ආමිස පූජාවක්ම භාවනාවකට යොමු කරගන්න ඔවුන් දැනගෙන සිටියා. බෞද්ධ දර්ශනය තුළ කිසිදු නිෂ්ඵල ක්‍රියාවක් නැහැ.
සියලු පුද පූජා සත්කාර භාවනාමය පදනමක් මත සකස් වී තියෙන්නේ. ඒ මාර්ගය නූතන අපි දන්නේ නැහැ. බුදුන්ට මල් අවශ්‍ය නැහැ. ඒක ඇත්ත. නමුත් අපිට පින සහ කුසලය අවශ්‍යයි. එක පාරටම හැමෝටම ගැඹුරු භාවනාවල් වලට යොමු වෙන්න බෑ. මේ හිත ටික ටික ක්‍රමානුකූලව ගැඹුරු භාවනාවල් වලට යොමු කරන්න පුළුවන් වෙන ආකාරයට සකස් කරගන්න අවශ්‍ය සියලුම අංග උපක්‍රම මේ සංස්කෘතිය තුළ අඩංගුයි. අපේ සිතත් ක්‍රමයෙන් පුරුදු කරන්න ඕන. හරියට කුඩා දරුවෙක් මුලින් අකුරු ලියන්න ඉගෙන ගන්නවා වගේ. ඒ වගේම එක එක අයගේ මානසික ශක්තිය, හැකියාව, අවබෝධ කරගැනීමේ හැකියාව වෙනස්. හැමෝටම මේ ගමන එකම ආකාරයෙන් යන්න බෑ. මේ හැම දෙනාටම ගැළපෙන විදිහේ සරල නමුත් ප්‍රායෝගික භාවනාවට යොමු වෙන්න පුළුවන් විදිහට සකස් කරපු ක්‍රම ක්‍රියාවලියන් අද නිකම් පූජා සංස්කෘතියක් විදිහට කරගෙන යනවා. අපි අද මේ දේවල් ආමිස පූජාවක් විදිහට දකින්නේ අපේ නොදැනුවත්කම නිසා සහ එය භාවනාවකට හරවා ගන්න තරම් අපි දක්ෂ නැති නිසා. ඒ නිසා අපි හිතනවා මේ දේවල් මෝඩයෝ කරන වැඩ. බුද්ධියක් නැති අයගේ වැඩ. මොකටද මෙච්චර මල්? මොකටද පිළියම් වලට පූජාවල්? මේ ආකාරයෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ සිතමින් මනස ඒකාග්‍ර කරගනිමින් බොහෝ දෙනෙක් එකම තැනක එක ක්‍රියාවලියක් කරනකොට ඒ ස්ථානවල අසීමිත බුද්ධ ශක්තියක් ගොඩනැගෙනවා. ශක්තියින් දැනීමේ හැකියාව බොහෝ දෙනෙක්ට නැති නිසා මේ ස්ථානවල තියෙන ශක්තියින් ඔවුන්ට අඳුරගන්න බැහැ. භාවනා තුළින් ශක්තිය අඳුනා ගැනීමේ හැකියාව වර්ධනය කරගත්ත අයට මේ පූජනීය ස්ථානවල තියෙන අසීමිත ශක්තිය සිරුරටත් මනසටත් දැනගන්න පුළුවන්. ඔවුන් දන්නවා ඒ තැන්වල තියෙන බලය. ඒ තැන්වලදී භාවනාවන් කරන කෙනෙක්ට අවබෝධයකට පත්වෙන්න ඉතාම ලේසි. ඍණ ශක්තියින් පහත්ම ආත්මවලින් ඇතිවෙන ශක්ති බලපෑ මෙම ස්ථානවලදී භාවනා කරන කෙනෙක්ට ඇති වෙන්නේ නැහැ. ආරක්ෂා වෙනවා. සාමාන්‍ය කෙනෙක්ට මෙවැනි පිළිමයක් නිකම්ම පිළිමයක් වුණාට භාවනාවෙන් ඉහළට ගියපු කෙනෙක්ට මේ ස්ථානවල තියෙන පිළිම නිකම්ම පිළිමයක් නෙවෙයි. ජීවමාන වැඩ ඉන්න බුදුන් වහන්සේ ඔවුන්ට දකින්න පුළුවන්. මේක ටිකක් ගැඹුරු කාරණයක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද ඒක එහෙම වෙන්නේ? දැන් උන්වහන්සේ පිරිනුවන් පාලනි කියලා. ඒක ටිකක් ගැඹුරුයි. ඒක එහෙම නෙවෙයි. බුදුවරයෙක්ට තියෙනවා ධම්මකාය, සම්භෝගකාය සහ නිර්මාණකාය කියලා කාය වර්ග 3ක්. ඉතින් මෙම සෑම කාය ස්වභාවයක්ම අපිට සාමාන්‍ය කෙනෙක්ට දැකීමේ හැකියාවක් නැහැ. මං ඒ පිළිබඳව මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. ඒ වගේම කෙනෙක්ට හිතෙන්න පුළුවන් බුද්ධානුස්සති භාවනාව, ධම්මානුස්සති භාවනාව, සංඝානුස්සති භාවනාව කියන්නේ එතරම් ලොකු භාවනාවල් නෙවෙයි. හරිම සරල දේවල් කියලා. ඇත්තටම කියනවා නම් මෙම මූලික භාවනාවන් ඉතාමත් බලගතුයි. බලගතු ලෙස third eye open කරන්න පුළුවන් භාවනා ක්‍රමයක්. විනාඩියක් හරි ඔයාට මේ විදියට සිතමින් මේ ආමිස පූජාවල නිරත වෙන්න පුළුවන් නම් ඔබ ඉතාමත් වාසනාවන්තයි. නැවතත් හමු වෙමු.